අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපස උසස් පෙළ විභාගය සඳහා ඔන්ලයින් අයදුම් කරන ආකාරය ගැන. මේ අයදුම් පත්‍රය පුරවගෙන යද්දී ඔයාලට සමහර ස්ථානවලදී ගැටලු ඇති වෙනවා. අපි මේ ගැටලු පිළිබඳව මේ අයදුම් පත්‍රය පුරවන අතරතුරදී කතා කරමු. මේ සඳහා විභාග ගාස්තු ගෙවද්දී වීසා හරි මාස්ටර් කාඩ් එකක් හරි භාවිතා කරලා විභාග ගාස්තු ගෙවීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඔයාලට මේ විදිහට ඔන්ලයින් පේමන්ට් කිරීමේ හැකියාවක් නැත්නම් තැපැල් කාර්යාලය හරහා මේ ගාස්තුව ගෙවීමේ හැකියාව තියෙනවා. ඔයාලා මීට කලින් විභාග දෙපාර්තමේන්තුවේ account එකක් හදලා විභාග සඳහා අයදුම් කරලා තියෙනවා නම් ඒ account එක හරහාම මේ අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේදී ඔන්ලයින් අයදුම් කරන්න යන්නේ කොහොමද, ඔන්ලයින් අයදුම් පත්‍රය පුරවන්නේ කොහොමද සහ අවසානයේ අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන සම්පූර්ණ විස්තරය මේ වීඩියෝ එකේදී ඔයාලට ඉදිරිපත් කරනවා. ඒ නිසා අයදුම් කරන්න කලින් මේ වීඩියෝ එක මුල ඉඳන් අවසානය වෙනකම් බලන්න. වීඩියෝ එක බලන අතරතුර මේ සඳහා ඔයාලට අවශ්‍ය වෙන තොරතුරු මොනවද කියන එක ගැන සැලකිල්ලෙන් ඉන්න. ඊළඟට ඔයාලට මේ සඳහා අයදුම් කරන්න පටන් ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සීනයක් රැකියා අවස්ථාව තවදුරටත් සීනයක් නොවන්නට දිනපතා අලුත් වන රැකියාව වේගවත් සහ නිවැරදිව අයදුම් පත්‍රය සමග නොමිලේම වූ එකට. මුලින්ම අපි ඔන්ලයින් අයදුම් පත්‍රය ලබා ගන්න ආකාරය ගැන බලමු. මේකට ඔයා www.rajajobs.com එකට එන්න. එහෙමත් නැත්නම් ඔයා Google එකේ Raja Jobs කියලා සර්ච් කරගන්න. ඒන පළවෙනි රිසල්ට් එක ක්ලික් කරලා ඔයාට මේ වෙබ්සයිට් එකට එන්න පුළුවන්. මේ වෙද්දී නම් අපස උසස් පෙළ විභාගය කියන පෝස්ට් එක ඉහළින්ම තියෙනවා. සමහර විට ඔයා එන දවස් වෙද්දී මේ පෝස්ට් එක පහළට ගිහින් තියෙන්න පුළුවන්. මොකද අපි දිනපතා අලුතෙන් පෝස්ට් දාන නිසා. එහෙම වුණොත් ඔයා මේ පෝස්ට් එක හොයාගෙන ක්ලික් කරගන්න. මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි අපේ WhatsApp group එකේ හරි දාලා තියෙන link එක ක්ලික් කරලා આવොත් ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කෙලින්ම මෙතෙන්ට බෙන්න පුළුවන්. හරි, ඔයා මේ page එකට ආවට පස්සේ මේ page එකේ පහළට එන්න. පහළට ආවට පස්සේ closing date එක එහෙම දාලා තියෙනවා. ඊළඟට full details button එක ක්ලික් කරලා ඔයාලට මේ රැකියාව විස්තරය කියව ගන්න පුළුවන්. ඊළඟට instruction button එක ක්ලික් කරලා ඔයාලට මේ instruction ටික කියව ගන්න පුළුවන්. අනිවාර්යෙන් apply කරන්න කලින් මේ විස්තර ටික කියව ගන්න. ඊට පහලින් apply now කියලා බටන් එකක් තියෙනවා. අන්න එතනින් තමයි අපි apply කරන්න යන්නේ. ඊළඟට join WhatsApp channel කියලා බටන් තුනක් තියෙනවා. පළවෙනි එක Raja Jobs channel එක, දෙවෙනි එක Colombo Jobs channel එක, තුන්වෙනි එක රජයේ රැකියා විභාග සහ පාඨමාලා සඳහා තියෙන channel එක. එතකොට මේ channel එක හරහා තමයි අපි notes papers ලබා දෙන්නේ. හරි, එහෙනම් අපි ඊළඟට apply කරන්න යමු. ඒකට මම මෙතන තියෙන apply now කියන බටන් එක click කරගන්නවා. apply now click කරලා ආවට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට එන්නේ. මේකෙදී account එක log වෙන්න තියෙනවා. කලින් account එක හදලා තියෙනවා නම් මෙතන personal account login කියන තැන ඔයාගේ ID card number එක ගහලා submit කරන්න. ඔයාට account එකක් නැත්නම් පහළ තියෙන register කියන බටන් එක click කරන්න. ඊට පස්සේ account එකක් හදා ගන්න තියෙන්නේ. මෙතන මුලින්ම නම ගහන්න තියෙනවා. ඒකෙදී ඔයාගේ නමේ කොටස් දෙකක් ගෙවුවත් කමක් නැහැ, එකක් ගෙවුවත් කමක් නැහැ. ඊළඟට ID card number එක ගහන්න තියෙන්නේ. ID card number එක ගහද්දී හරියටම ගහන්න. මොකද පස්සේ ID card number එක වෙනස් කරන්න බෑ. ඒ වගේම අලුත් වෙනනම් ප්‍රශ්නයක් නැහැ. තනිකරම ඉලක්කම් තියෙන නිසා. පරණායක නම් V අකුරක් තියෙනවා. V අකුරත් මෙතනදී ඇතුළත් කරගන්න. ඊළඟට මොබයිල් නම්බර් එක ගහද්දී දැනට වැඩ කරන නම්බර් එකක් ගන්න. මොකද ඔයා මෙතන රෙජිස්ටර් දුන්න ගමන් ඒකට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ගහලා තමයි ඔයාට account එක log වෙන්න ඕන. හරි, පොඩි side note එකක් දාන්න තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් එක offers දෙන හින්දා එක කාලවලට එක SIM මාරු කරනවා ඇති. ඒ වගේම email address කීපයක් භාවිතා කරනවා ඇති. නමුත් ඔයාලගේ professional life එකට permanent number එකක් සහ email address එකක් අනිවාර්යෙන් තියාගන්න. හරි, ඊළඟට පහළ drop down එකක් තියෙනවා. ඒකෙදී I am a citizen කියන එක තෝරන්න. ඊළඟට පහළ තියෙන එයාලගේ නීති සහ රෙගුලාසි වලට එකඟ වෙනවා කියන ටික එක දාලා register now click කරන්න. ඔයාලා කලින් ගහපු mobile number එකට කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ කෝඩ් එක මෙතෙන්ට ගහලා active your account කියන එක click කරන්න. ඊළඟට ඔයා කලින් දාපු නමත් එක්ක ඔයාට welcome message එකක් ඇවිල්ලා තියෙනවා. ඒක okay කරන්න. මෙතන තියෙනවා GCE A level examination 2025 කියලා එකක්. අන්න ඒක හරියට බලලා select කරගන්න. ඊට පහලින් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඔයාලා රජයේ පාසලක ඉගෙන ගනිමින් පෞද්ගලික අයදුම්කරුවෙකු විදිහට විභාගයට අයදුම් කිරීම සපුරා තහනම් කියලා. එහෙම අයදුම් කරොත් ඔයාලට පස්සේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා කරුණාකරලා ඔයාලා පාසල් අයදුම්කරුවෙක් නම් මේ විදිහට අයදුම් කරන්න එපා. හරි, ඊළඟට එතනම පහළ closing date එක එහෙම දාලා තියෙනවා. ඊට පහලින් instruction කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක click කරගන්න. ඊළඟට මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේකේ පහළ next කියලා රතු පාට බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක ක්ලික් කරගන්න.
මේ පේජ් එකේ පහළට එන්න. මේ පේජ් එකේ පහළට ආවට පස්සේ මේ විස්තර ටික ඔයාලට පුරව ගන්න තියෙන්නේ. මේකෙදි තොරතුරු ඇතුළත් කරද්දී නිවැරදිම තොරතුරු ඇතුළත් කරන්න. මුලින්ම ටයිටල් එක දාන්න තියෙනවා. මම මේකෙදි මිස්ටර් කියන එක සිලෙක්ට් කරනවා. ඊළඟට ෆුල් නේම් එක දාන්න තියෙනවා. ඒකේ උදාහරණයක් තියෙනවා. අන්න ඒකේ විදිහට ඔයා පුරව ගන්න. මේකෙදි නම දාද්දී අනිවාර්යෙන් කැපිටල් අකුරු භාවිතා කරන්න. ඊළඟට ඔයා කලින් දාපු ඔයාගේ ID නම්බර් එක තියෙනවා. ඒක ඔයාලට වෙනස් කරන්න බෑ. ඊළඟට උපන්දිනය දාන්න තියෙනවා. මම මේ විදිහට උපන්දිනය කැලෙන්ඩර් එකේ සිලෙක්ට් කරගන්නවා. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය, ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එක. ඊමේල් ඇඩ්‍රස් එක ඇතුළත් කරද්දී ඔයාලට ලොග් වෙන්න පුළුවන් පාස්වර්ඩ් මතක ඊමේල් එකක් ඇඩ් කරගන්න. ඊළඟට ජංගම දුරකථන අංකය ඒක ඔයාලට වෙනස් කරන්න බෑ. ඊළඟට ස්ථාවර දුරකථන අංකය, ස්ථාවර දුරකථන අංකයක් තියෙනවා නම් මෙතනදී ඇතුළත් කරගන්න. ඊළඟට ඔයාගේ ලිපිනය ඇතුළත් කරගන්න. ලිපිනය ඇතුළත් කරගද්දී ලිපිනයේ අවසානයේට නගරය ඇතුළත් කරන්න එපා. මොකද පහලින් නගරය ඇතුළත් කරගන්න තියෙන නිසා. ඊළඟට ඔයාගේ නගරය ඇතුළත් කරන්න. ඔයා පුරවගත්ත තොරතුරු ටික නිවැරදිව තියෙනවා නම් පහළ තියෙන next කියන බටන් එක ක්ලික් කරගන්න. ඊළඟට මෙතනදී ඇතුළත් කරන්න තියෙන්නේ ඔයා එක්සෑම් එක සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කය සහ නගරය. හරි, ඊළඟට ඇතුළත් කරන්න තියෙන්නේ ඔයා කීවෙනි වරටද විභාගය සඳහා පෙනී සිටින්නේ කියන එක. සමහර අයට මෙතනදී ගැටලු තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා තුන්වෙනි වර විභාගය සඳහා අයදුම් කරලා එක විෂයක් සඳහාවත් පෙනී සිටියේ නැත්නම් ඔයා මෙතනදී මේ පාර දාන්නත් ඕන තුන්වෙනි වාරය කියලා. හැබැයි ඔයා ඒකෙදි එක විෂයක් කර ලියලා තියෙනවා නම් ඔයාලට මෙතනදී දාන්න වෙන්නේ හතරවෙනි වාරය කියලා. හරි, ඒ වගේම තවත් කට්ටිය අහනවා ඒ ලෙවල් විභාගය ලියන්න පුළුවන් තුන් පාරද කියලා. එහෙම එකක් නෑ. ඔයාට අවශ්‍ය වාර ගණන් ලියන්න පුළුවන්. නමුත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වාර 3ක් පමණයි සලකා බලන්නේ. හරි, ඔයා විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක් නම් මෙතන yes කියන ටික එක දාලා ඒ අදාළ විස්තර ටික පුරවන්න. මම මෙතනදී no කියන ටික එක දාලා next කරගන්නවා. හරි, ඊළඟට ඔයාගේ විෂයන් ටික ඇතුළත් කරන්න තියෙන්නේ. ඒකෙදි මුලින්ම මාධ්‍ය ඇතුළත් කරන්න තියෙනවා. මම මේකෙදි සිංහල කියන එක ඇඩ් කරගන්නවා. ඊළඟට ඔයාගේ විෂයන් නිවැරදිව ඇතුළත් කරන්න වග බලා ගන්න. ඊළඟට ඒ අදාළ විෂයන් ඉදිරියෙන් ඔයාගේ මාධ්‍ය ඇතුළත් කරන්න තියෙනවා වෙනම. ඒකත් නිවැරදිව ඇතුළත් කරන්න. ඔයා පොදු පරීක්ෂණය සහ ඉංග්‍රීසි සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ ඉදිරියෙන් yes කියලා දාන්න. ඒ වගේම පොදු පරීක්ෂණයේ මාධ්‍ය ඇතුළත් කරන්න. ඔයා නිවැරදිව සබ්ජෙක්ට් ටික ඇතුළත් කරගත්තා නම් දකුණු පැත්තේ ඉහළින් සබ්ජෙක්ට් ස්ට්‍රීම් කියන එක යටතේ ඔයාගේ අංශය නිවැරදිව පෙන්නයි. දැන් මෙතනදී මට අනුව ෆිසිකල් සයන්ස් කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ ගණිත අංශය. ඒ වගේම ඊට පහළින් පේමන්ට් කියන එක යටතේ ඔයාගේ විය යුතු ගාස්තුව දක්වලා තියෙනවා. හරි, ඊළඟට පහලින් දක්වලා තියෙනවා ඔයා සබ්මිට් බටන් එක ප්‍රෙස් කරාට පස්සේ විභාග දෙපාර්තමේන්තුවේ නීති සහ කොන්දේසි වලට එකක වෙනවා කියලා. ඊළඟට පහළ සබ්මිට් බටන් එක ප්‍රෙස් කරන්න. ඊළඟට විභාග ගාස්තු ගෙවන ස්ථානයට එන්නේ. ඒකේ බටන් එකක් තියෙනවා. ඔයාට අවශ්‍ය නම් ඔයාගේ ඇප්ලිකේෂන් එක රීසෙට් කරගන්න පුළුවන්. ඒ වගේම පහළ පේමන්ට් මෙතඩ් කියලා තියෙනවා. ඔයා ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරලා නම් මේ ගාස්තු ගෙවන්නේ pay by credit debit card කියන එක ක්ලික් කරන්න. මුලින්ම කාඩ් එකේ නම්බර් එක ඇඩ් කරන්න. ඊළඟට expire month and year එක ඇඩ් කරන්න. කාඩ් හෝල්ඩර් නේම් එක ඇතුළත් කරන්න. ඊළඟට security code එක කාඩ් පිටුපස්ස සහ අංක 3ක ඉලක්කමක් තියෙනවා. අන්න ඒක ඇඩ් කරලා pay now කියන එක ක්ලික් කරන්න. මේ සඳහා ඔයාගේ කාඩ් එකේ online payment පහසුකම සක්‍රිය කරලා තිබීම අත්‍යවශ්‍ය වෙනවා. හරි, ඊළඟට බලමු post office එක කරා මේ ගාස්තුව කොහොමද ගෙවන්නේ කියලා. ඒකට pay by postal department කියන එක ක්ලික් කරන්න. ඊළඟට මේ විදිහට නම්බර් එකක් පෙන්නයි. මේ නම්බර් එක post office එකට දීලා ඔයාට ඔයාගේ ගාස්තුව ගෙවීමේ හැකියාව තියෙනවා. විභාග ගාස්තුව ගෙවුවට පස්සේ ඒ පිළිබඳව කෙටි පණිවිඩයක් මගින් ඔයාව දැනුවත් කරනවා. මේ මැසේජ් එකේ link එකක් දාලා තියෙනවා. අන්නේ link එක ක්ලික් කරලා ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. මේ විදිහට කෙටි පණිවිඩයක් ඔයාලට ලැබුණේ නැත්නම් අපි මේ ඇප්ලිකේෂන් එක පුරවන්න මේ account එකට log වුණ විදිහට ඔයාලා නැවත ඇවිල්ලා log වෙන්න. එතකොට ඔයාලට මෙතනට එන්න පුළුවන්. මෙතන status කියන තැන මගේ නම් දැනට successful කියලා වැහලා තියෙනවා. ඔයාලගේ බැරි වෙලාවත් pending කියලා වැහලා තිබ්බොත් එකෙන් කියවෙන්නේ ඔයා ගෙවපු ගාස්තුව තවම අප්ඩේට් වෙලා නැහැ කියන එක. ඒ නිසා ඔයාලා ටික වෙලාවකින් නැවත log වෙලා බලන්න payment එක අප්ඩේට් වෙලා තියෙද කියලා. payment successful කියලා වැහුණාට පස්සේ මේ page එකේම දකුණු පැත්තේ ඉහළින් තියෙනවා download A level exam application කියලා බටන් එක. අන්න ඒ බටන් එක ක්ලික් කරලා ඔයාලට මේ application එක download කරගන්න පුළුවන්. මේ වගේ application එකක් තමයි ඔයාලට download කරගන්න ලැබෙන්නේ. මේ application එක ඔයාලා පරිස්සම් කරලා තියාගන්න ඕන. පුළුවන් නම් මේකේ photocopy එකක් ගහලා ළඟ තියාගන්න. මේ විදිහට තමයි A level exam එකට apply කරන්නේ. apply කරා වගේම ඔයාලා හොඳට පාඩම් කරන්න. ඔයාලගෙන් ජොබ් හොයන අය ඉන්නවා නම් රජයේ රැකියාව සහ ප්‍රයිවට් ජොබ් සඳහා අපේ WhatsApp channel තියෙනවා. ඒ වගේ links description එකේ දාලා තියෙන්නේ. ඒවටත් ගිහින් join වෙන්න. මේ වීඩියෝ එකට වැදගත් වුණා නම් like එකක් දාන්න. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න.
අනිවාර්යෙන් channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.